හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි වෙනස්. හරිද? දැන් ඔයාලා ගැන ප්‍රශ්නයක ඉන්නේ මොනවා හරි ප්‍රශ්න නැති මිනිස්සු නේ. ඔයාලා හිතනනේ ලසන්සට මස්ටෑන් එකකුත් තියෙනවා BMW එකකුත් තියෙනවා. දැන් ආතල් එකේ ඉන්නේ ප්‍රශ්න මටත් තියෙනවා. උඹලට වඩා ලොකු ප්‍රශ්න මට තියෙනවා. ඒ දරා ගන්න බැරි හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා මට. තේරුණාද? මේ හැටි. උඹට ප්‍රශ්න තියෙනවා. උඹට ප්‍රශ්න තියෙනවා. උඹටත් තියෙනවා. ප්‍රශ්න තියෙනවා හැමෝටම තියෙනවා. මැරෙන එක නෙමෙයි උත්තරේ. හරිද? ඔගේ වැඩේ මෙහිමයි. අපි හිතනවානේ අපි මැරුණාට පස්සේ ප්‍රශ්න විසඳනවා කියලා. මෙතනත් ඇති ප්‍රශ්න මැරෙන්න හිතෙනවා. හිතනවා මටත් හිතලා තියෙනවා දැන් අවුරුදු 4කට විතර කලින්. මැරෙන්න කියන්නේ මැරෙන්නේ නැහැ. එහෙම ගොන් වෙන්නම් කරන්නේ නැහැ මම. පිස්සුද? මෙතන ඉන්න බහුදර 180කට විතර මැරෙන්න හිතලා ඇති. හරිද? අපි සංවේදීනේ. අපි කියන්නේ මිනිස්සු වුණාම සංවේදී. ඉතින් ওই දරුණු ගනේ චූටි පිරිසයි ඉන්නේ. ඔයාලා බල්ලෙක්ට ගහන්න පුළුවන් උඩ දාලා පොඩි එකෙක් කියනවා පයින් ගහන්න පුළුවන් උඩ දාලා. ෆුට්බෝල් එකට ගහන්න පුළුවන්ද? ඇත්තම කියන්නකො වෙලමයි. මට නම් නෑනේ. ඒ සංවේදීකම වැඩි වෙන්න අපිට රිදෙනවා වැඩි. ඔක තමයි විදිය. හරි? ඔක තමයි විදිය. ඒ කියන්නේ මෙහෙම හිත හදාගන්න. හරි? ඕක ඇවිල්ලා ළමයි දැන් ප්‍රශ්න එනවමයි. නැති වෙන්නේ ඔයාලා දැන් ඒ ලෙවල් ලියනවනේ. ඔතනින් පස්සේ එනවා අම්මට සිරි වෙන්න ප්‍රශ්න එනවා. කෙලින්ම හුස්ම හිර වෙන තරමට එනවා කියන්නේ. අපි හිතමු හරි මැරෙන්න මේතන දැන් අර පැත්තත් නැහැ මේ පැත්තත් නැහැ සමාජයට මුණ දෙන්න විදියකුත් නැහැ. දැන් මැරෙන්න ඕනේ. මැරුණොත් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. කියලා හිතන්න ඕන සිටුේෂන් එකක් ආවා. ඔයාලා දන්නවද? ඔය ඒ දවස් 3-4 අල්ලන් හිටියොත් මේක අනිත් පැත්ත ගහන්න පුළුවන් සමාජයයි. ප්‍රශ්න දාගත්ත මිනිස්සු දැන් මැරුණාද? ඌට බයිනවා දැන් මට පර්සනල් මැසේජ් එකක් දාලා තියෙනවා. අපි අඳුරනවනේ. මං වෙනුම් පෝස්ට් එකක් දාලා තිබ්බා. මට මේ මැසේජ් එකක් දාලා තිබ්බා. මට ඒක අපේට කියන්න බැරුණා. මට මැසේජ් එකක් දාලා තිබ්බා මල්ලි කියලා. මම ඉතින් රිප්ලයි කරන්න ගියේ නෑ. ඒ රිප්ලයි කරන්න මේ මොකක් හරි ඇඩ්වයිස් එකක් හරි මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ නැති. හරි? මොකක් හරි එකක් යාළුවා එහෙම උනට අපිත් එක්ක කතා කරමු. ඉතින් අපිට ආදරේ. මිනිස්සු මැරෙන්න ඕනේ නෑ ළමයි. මෙහෙම කරන්න ඔයාලා ප්‍රශ්නයක් ආවොත් ඔයාලා ටික දවසක් අතුරුදහන් වෙලා ඉන්න. අතුරුදහන් වෙනවා කියන්නේ කැලේ ගිහලා වනගත වෙන්න නෙමෙයි. සීරියස්. ඔයා එළියට යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. පාඩු ඉන්න ඕනේ දවස් කීපයක් සමාජ මාධ්‍ය අයින් කරලා. යාළුවොත් අයින් කරලා දවස් 3-4ක් මේ මම සුපිරියතාව කියන්නම්කෝ. මේ ඉන්න. ඔයාට නොදැනුවත්වම මං අර ගිය සතියේවත් කිව්වේ ප්‍රශ්නවල ස්වභාවය තමයි ප්‍රශ්න හැමදාම නෑ. ටික දවසයි තියෙන්නේ. ඔයාලා දන්නවද ඔයාලගේ ජීවිතේ අංක 1ටම වටින්නේ කවුද? ඔයාලා මොන බයිලා කීවත් මේ අංක 1ටම වටින්නේ කවුද? කවුද කියන්නේ? අමතත නෙමෙයි. අංක 1 කියන්නේ අංක 1 ඔයාලා. මගේ ජීවිතේ නම් මගේ ජීවිතේ අංක 1 මම. ඇත්තේ අපි අම්මලා තාත්තලා ඒක හරි. අංක 1 අපි අපිට ආදරේ කරන්න. ඔයාලා හිතනවනේ ඔයාලා මැරුණොත් මේ ඔන්න කවුරු හරි දැන් මම හිතනවා නැත්නම් ඔයාලා හිතනවා හිතපන්කෝ මම මැරෙන්නම් මම මැරුණාම තමයි උඹලට මගේ අඩුව දැනෙන්නේ කියලා මැරෙනවා. අඩුව කොයිද 7 දවසේ දාන්න මුළු ගමම ඇවිල්ලා කාලා යනවා. හරිද? 3 මාසයක්දී උදටම අයිස්ක්‍රීම්ද යෝගට්ද අරවා මේ දාලා දීලා ඉවරයි. අවුරුද්දේ කට්ටිය බూరు ගහනවා බොනවා බීලා තමයි මේ අවුරුද්දේ දාන්නේ දෙන්නේ. නමවත් මතක නැහැ. දැන් ඔයා මැරුණොත් හරිද? ඔයා හිතන්නකෝ ආදරය කරන කෙනා හින්දා මැරෙනවා කියලා. පුදුම මදයක් තියෙන්නේ. එයාවම තමයි නැත්තම් බඳින්න ඕනේ ගෙදරින් ප්‍රශ්න කියලා දැන් මැරෙනවා. දවස් 8ක් 10ක් ඇති වෙන එකක යනවා. මේ තේරුම් ගන්නනේ. ඔයාලා හිතනවා නම් ඔයාලා මැරිලා කාට රිද්දන්න කියලා රිදෙන්නේ නැහැ කාටවත්. එහෙම රිදෙන්නේ නැහැ කාටවත් ඔයා මැරුණා කියලා රිදෙන්නේ ඔයාගේ ඔය ආත්මෙට අය ඉන්නේ සසර පුරාවට ඉතින් මේ නිරේ ඉන්න වෙයි. ඔයා මැරුණා. අපි මැරිලා කාටවත් අපිට රිද්දන්න බෑ. එහෙම මිනිසුන්ට රිද්දන්න බෑ ළමයි. රිදෙන්නේ නැහැ. අඩුම තරමේ ඔයාලගේ අම්මලා තාත්තලා මැරිලා ඔයාලා දවස් 7යි අඬන්නේ. අය මතක් වුණොත් අඬනවා. ඒ හැරෙනකොට නමක්වත් මතක නැහැ. තේරුණාද? ඒ නිසා අනුන් හින්දා මැරෙන්න එපා. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න.
තමන් වෙනුවෙන් ජීවත් වෙන ඔයාලා ඔයාලට ලස්සන අනාගතයක් හදාගන්න. ලස්සනට අඳින්න, සල්ලි හම්බ කරන්න පිරු ළමයි. හරිද? ඔයා යද්දි කට්ටිය හැරිලා බලන්න හදාගන්න. ඔයා මේ නැත්නම් ඔයාගෙන කතා වෙන්න හදාගන්න.